බඩේ මේදේ අඩු කරගන්න එක. ඒක නම් ඇත්තටම ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකක්. නොඑක් දේවල් උත්සාහ කරාලත් සමහර වෙලාවට කිසිම ප්‍රතිඵලයක් නැති වෙන්න පුරුවන්. ඉතින් අපි අද මේ විග්‍රහයෙන් බලමු ඒකට හේතු වෙන අපි නොදැනවත්වම කරන වැරදි මොනවද කියලා. සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙම දෙයක්. ඩයට් පටන් ගන්නවා, ජිම් යන්න පටන් ගන්නවා, ඇවිදිනවා, ඒ වගේම සීනි කන එකත් සම්පූර්ණයෙන්ම වගේ නවත්තනවා. මේ හැමදේම කරන්නේ ශරීරයේ තියෙන අනවශ්‍ය මේදය ටික කොහොම හරි ඉවත් කරගන්න ඕන කියන එකම අරමුණින්. හැබැයි ඉතින් මෙච්චර දේවල් කරලත් අන්තිමට බලද්දී අර බඩේ තියෙන කොටස නම් අඟලක්වත් අඩු වෙලා නැහැ. ගොඩාක් දෙනෙක්ට තියෙන ලොකුම ගැටලුව තමයි ශරීරයේ අනිත් තැන්වල මේදේ අඩු වුණත් බඩ විතරක් එහෙමම තියෙන එක. හරි. එහෙනම් අපි බලමු ඇත්තටම මොකක්ද මෙතන වෙන්නේ කියලා. මේක උත්සාහයේ අඩුකමක් නන් නෙවෙයි. නෑ. ඇත්තටම වෙන්නේ අපි නොදැනීමෙන් කරන ඒත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පොඩි වැරදි ටිකක් තමයි මේකට හේතුව. ඉතින් අපි බලමු පළවෙනි කාරණය. මේක තමයි ව්‍යායාම සම්බන්ධයෙන් තියෙන ලොකුම මිත්‍යාව. ගොඩක් අය හිතාගෙන ඉන්න දෙයක් තමයි බඩ අඩු කරන්න නම් බඩටම ඉලක්ක කරලා ව්‍යායාම කරන්න ඕනේ කියලා. ඔව් ගොඩක් දෙනෙක් දවස ගානේ සිට්-අප්ස් ගහනවා, ක්‍රන්චස් කරනවා, ප්ලැන්ක්ස් ඉන්නවා, දාඩිය දාගෙන මහන්සි වෙනවා. ඔළුවේ තියෙන එකම බලාපොරොත්තුවයි. මේක කරාම බඩේ තියෙන මේදය දියවෙලයි යයි කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ස්පොට් රිඩක්ෂන්. ඒ කියන්නේ ශරීරයේ එකම එක තැනකින් විතරක් මේදය අඩු කරනවා කියන එක සම්පූර්ණ මිත්‍යාවක්. විද්‍යාත්මකව එහෙම දෙයක් කරන්න බෑ. මෙන්න මේකෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා. බලන්න බඩට කරන ව්‍යායාම වලින් වෙන්නේ ඒ යට තියෙන මාංශ පේශි ටික ශක්තිමත් වෙන එක විතරයි. ඒක හොඳයි. හැබැයි ඒකෙන් මේදේ දිය වෙන්නේ නැහැ. මේදේ දහණය වෙන්න නම් මුළු ශරීරේම කැලරි දහණයක් වෙන්නම ඕන. ඒ කියන්නේ ඇවිදීම, දිවීම, බයිසිකල් පදින එක වගේ මුළු ඇඟටම දැනෙන ව්‍යායාම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. හරි. එතකොට ව්‍යායාම ගැන තියෙන වැරදි මතය දැන් පැහැදිලි නේද? දැන් අපි යමු ඊළඟට ඒ වගේම වැදගත් දෙවෙනි කාරණේට. ඒ තමයි ආහාර රටාව. මෙතනදිත් අපි නොදැනීම අහුවෙන උගුල් ටිකක් තියෙනවා. හරිම හොඳ චේතනාවෙන් තමයි පටන් ගන්නෙ. ඒත් ප්‍රතිඵලෙ එන්නේ අනිත් පැත්තට. බඩේ මේදය වැඩි වෙන්න කෙලිම බලපාන අපි නොදැනුවත්වම අහුවෙන ප්‍රධාන ආහාර උගුල් 4ක් ගැනයි අපි දැන් කතා කරන්න යන්නේ. මෙන්න පළවෙනි උගුල. ගොඩක් දිනෙක කරන දෙයක් තමයි සීනි කන එක නවත්තනවා වගේම හොඳ කාබෝහයිඩ්‍රේට්ස් සම්පූර්ණයෙන්ම කපලා දාන එක. ඒ කියන්නේ බත් කන්නේ නැහැ, රුටි කන්නේ නැහැ, සමහරු පළතුරු කන එකත් නවත්තනවා. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? ශරීරයට මේක ලොකු කම්පනයක්. ඇඟ හිතන්නේ ආහාර හිගයක් ඇවිල්ලා කියලා. ඉතින් ශරීරය ආරක්ෂා වෙන්න මොකද කරන්නේ? හදිස්සියකට ඕනේ වෙයි කියලා ලැබෙන හැමදේම මේ දේ විදියට ගබඩා කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම බඩ වටේ. උදේට කෑවේ නැත්නම් බර අඩු වෙනවා. රැට නොකා හිටියොත් බඩ බහිනවා. මේවනම් භයානක මිත්‍යාවන්. ඇත්තටම වෙන්නේ ආහාර වේලක් මගහැරියම අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය, කියන්නේ කැලරි දහනය කරන වේගය, මෙටබොලිසම් එක අඩු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟට කන වේලේදී පාලනයක් නැතුව ඉස්සරහටත් වඩා කන්න පෙළඹෙනවා. තුන්වෙනි උගුල දියර කැලරි. ගොඩාක් දෙනෙක් ඩයට් කරනවා කියලා හිතාගෙන පළතුරු ජූස් එකක්, කිරි තේ එකක් බොනවා. ඒක අවුලක් නෑ කියලා හිතලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දියර වලින් බඩ පිරුණු ගතියක් එන්නේ නෑ. ඒත් කැලරි ප්‍රමාණය ඉහළයි. ඉතින් මේ කැලරි ටික කෙලින්ම මේ දේ විදිහක තමයි ශරීරේ තැම්පත් වෙන්නේ. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි සීනි ධාතු බීම වලින් ඈත් වෙලා මේ වගේ සරල සෞඛ්‍ය සම්පන්න දේවල් වලට හුරු වෙන එක. පිරිසිදු වතුර තමයි හොඳම. ඊට අමතරව සීනි නේතුව ග්‍රීන් ටී එකක් නැත්නම් කළු තේ එකක් වගේ දෙයකට මාරු වෙන එකෙන් ලොකු වෙනසක් දැනේ. මම හැමදාම එක්සර්සයිස් කරනවනේ. ඒ නිසා ඕන දෙයක් යාවට කමක් නැහැ. මේකත් හරිම පොදු වැරද්දක්. කොච්චර ව්‍යායාම කරත් වැරදි ආහාර රටාවක් ඒකෙන් පියවන්න පුළුවන් කියලා හිතන එක සම්පූර්ණ වැරදි. මෙන්න බලන්න මේකෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා. මේ දේ අඩු කරගැනීමේ සූත්‍රය ගත්තොත් ඒකෙන් 80%ක් මේ කියන්නේ 80%ක්ම රඳා පවතින අපේ ආහාර පුරුදු මත. ව්‍යායාම වල තියෙන 20% එක දායකත්වයක් විතරයි. ඒ කියන්නේ පිඟාන පාලනය කරන්නේ නැත්නම් කොච්චර ජිම් ගියත් බඩේ මේදේ අඩු වෙන්නේ නැහැ. හොඳයි ව්‍යායාම හරි කෑමත් පාලනය කරනවා. ඒ තාමත් ප්‍රතිඵල නැත්නම් එතකොට මොකද්ද ප්‍රශ්නේ? එතනට තමයි තුන්වෙනි ගොඩක් දෙනෙක්ට මගහැරෙන ඒත් අතිශයින්ම වැදගත් සාධක දෙකක් එන්නේ. ඒ තමයි මානසික ආතතිය සහ නිින්ද. මේ සම්බන්ධය හරිම පුදුම සහගතයි. බලන්න අධික මානසික ආතතියක් දැනෙනකොට ඒ වගේම නිින්ද මදි වෙනකොට මේ අවස්ථා දෙකේදීම ශරීරයෙන් කෝටිසෝල් කියන හෝමෝනයක් නිකුත් කරනවා.
මේ හෝමෝනයේ ප්‍රධාන කාර්යයක් තමයි බඩේ ප්‍රදේශයේ මේදය ගබඩා කරන එකට උදව් කරන එක. ඒ කියන්නේ කොච්චර ඩයට් කරත් ව්‍යායාම කරත් හරියට නිින්දක් නැත්නම් හිතේ සැනසීමක් නැත්නම් බඩේ මේදය අඩු කරගන්න එක හරිම අමාරුයි. ඉතින් විසඳුම මොකද්ද? දවසකට අඩුම තරමින් පැය 7ක් 8ක්වත් හොඳ නිින්දක් ලබා ගන්න එක. විශේෂයෙන්ම රැට නිදා ගන්න කලින් ෆෝන් එක පාවිච්චි කරන එක අඩු කරන එක. ඒකම මනස සංසුන දියා ගන්න පුළුවන් දිනචර්යාවක් හදාගන්න එක. හොඳයි. අපි දැන් එනවා අවසාන කාරණයට. මේක තමයි මේ ගමනේ දිගුකාලීන සාර්ථකත්වයේ ඇත්තම රහස. මේක ව්‍යායාම ගැනවත් ආහාර ගැනවත් නෙවෙයි මේක අපේ මානසිකත්වය ගැන දෙයක්. මෙතනදි වෙන ලොකුම වැරැද්ද තමයි සතියකින් දෙකකින් පැතලි බඩක් බලාපොරොත්තු වෙන එක. ඒක යථාර්ථවාදී නැති ඉලක්කයක්. එහෙම හිතුවම වෙන්නේ ප්‍රතිඵල නැතිකොට කලකිරිලා අනවශ්‍ය මානසික පීඩනයක් ඇති වෙලා අන්තිමට ඔක්කොම අතෑරලා දාන එක. මෙන්න මේක තමයි ඇත්තම රහස. ස්ථාවරත්වය සහ ඉවසීම. හිතන්න බඩේ මේදිය කියන්නේ මාස ගාණක් සමහර විට අවුරුදු ගාණක් තිස්සේ ටික ටික එකතු වෙච්ච දෙයක්. එහෙම එකක් සති දෙකකින් නැති කරන්න බෑ නේද? ඒ නිසා ඇත්තම රහස වෙන්නේ අන්තගාමී කෙටි කාලින දේවල් කරන එක නෙවෙයි. පොඩි පොඩි හොඳ පුරුදු දිගු කාලයක් තිස්සේ එක දිගට පවත්වාගෙන යන එක. ඉතින් මේ හැමදේම එකම දවසේ පටන් ගන්න ඕන නෑ. එහෙම කරන්න ගියොත් ඒකත් බරක් වෙනවා. ඒ වෙනුවට අදම පටන් ගන්න පුරුවන්, Tamante ලේසියෙන් කළමනාකරණය කළ ගන්න පුරුවන් එකම එක පොඩි වෙනසක් ගැන හිතන්න. ඒක සමහර වෙලාවට සීනි නතුර තේ එකක් බොන එක වෙන්න පුරුවන්, නැත්නම් දවසට විනාඩි 10ක් ඇවිදින එක වෙන්න පුළුවන්. අන්නේ එක පොඩි පුරුද්ද තමයි මේ ලොකු ගමනේ වැදගත්ම ආරම්භය වෙන්නේ.